සියලු දෙනාටම සුබ මධ්‍යහ්නයක් ප්‍රාර්ථනා කරනවා. අද අපේ ලිටල් විනර්ස් පෙර පාසලේ වසර අවසාන විවිධ ප්‍රසංගය. ඉතින් උදේ ඇත්තටම ගොඩක් කාර්යබහුල වුණ නිසා මට පිළිගැනීම කරන්න බැරි වුණත් අපි පුංචි පුතෙකුයි මේ අවස්ථාව ලස්සනට කරා. ඉතින් නමුත් කොච්චර වැඩ තිබුණත් මහන්සි වුණත් අපි අන්තිම වෙලාවේදී මම ස්තුති කරන්න ඕනේ මේ කල එළිය ගන්න මට සහාය දුන්න එකතු වුණ හැම කෙනෙකුටම ස්තුතියක් කරන්න ඕනේ. ඇත්තටම මම 2012 දී පෙර පාසල පටන් ගත්තේ අහඹු ලෙස ළමයි 7 දෙනෙක්ගෙන්. මේ වෙනකන් ආපු ගමනේදී ඇත්තටම සාර්ථක ගමනක් මම ආවා. ලොකු සපෝට් එකක් දෙමව්පියන්ගෙන් තිබුණා. එදා ඉඳලා එකතු වුණ හැම දරුවෙක්ම අද වෙනකන් අපිත් එක්ක දරුවෝ විතරක් නෙමෙයි දෙමව්පියොත් අපිත් එක්ක හිටියා. ඒක ඇත්තටම සතුටට කාරණාවක්. ඒ වගේම පහුගිය අපදා තත්ත්වයක් එක්ක දෙමව්පියන්ට අපි බරක් වෙන්න බැරි නිසා අපේ විවිධ ප්‍රසංගය නවත්තලා තිබුණේ. නමුත් අවට පෙර පාසල් කරනකොට අපේ ශ්‍රී ලාංකිකයෝ ඇත්තටම සිංහල ජාතියක් විදිහට මේ හරි වේගෙන් හැම දෙයකටම පරිණත වෙනවා, මුහුණ දෙන්න ශක්තිය ලබා ගන්නවා. ඉතින් සියල්ල සාමාන්‍ය අතරපත් වෙද්දී අපේ දරුවන්ට සාධාරණයක් වෙන්න ඕන කියන තැනට ආව නිසා නැවත අපට ඉතාමත් කෙටි කාලයකින් සති දෙකක වගේ කාලයකදී නර්තනාංග පුහුණු කිරීම කරන්න සිදු වුණා. එතනදී ඇත්තටම දෙමව්පිය සහයෝගය ගොඩාක් වටිනවා අපිට. හිතුවට වඩා ලොකු සහයෝගයක් ඊයේ වෙනකොට ලැබුණා. ඉතින් ඒ හැමෝටම ස්තුති කරන්න ඕනේ. විශේෂයෙන්ම අද දවසේ අපේ ආරාධනයේගෙන මෙහි පැමිණි විශේෂ ආරාධිත කරවනැල්ල ලංකා බැංකුව නියෝජනය කරමින් පැමිණි දේශාන් මහතාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ බැංකු ශාඛාව මගින් අපේ පෙර පාසල් දරුවන්ට අනුග්‍රහකත්වයකුත් ලබා දුන්නා. ඒ වගේම අපේ ආරාධනයකින් පැමිණි අසන්ත පෙරේරා මහතාට, නුවන් හෙට්ටිආරච්චි මහතාට අද දවසේ කොච්චර කාර්යබහුල වුණත් පොල් තෙල් පහන අලංකාරණය මේවත් සැරසෙනකොට මට හිතුණා ආරාධිතයෝ කීප දෙනෙකුට කියන්න ඕනේ කියලා. කෙටි දැනුම් දීමකින් ආපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්කේ සතුට බෙදා ගන්නට ආවට. ඒ වගේම අද දවසේ මේ විදිහට වැඩසටහන සාර්ථක කරගන්නට ලොකුම හයිය දුන්නේ අපේ පුංචි පැටවු ටික. මොන අපහසුතා තිබුණත් පුංචි කෙටි කාලයකින් අපේ දරුවෝ ටික දෙන්න පුළුවන් උපරිමය ලබා දුන්නා. සාධාරණයේ ඉටු කරන්න උත්සාහ කරා. ඉතින් අද දවසේ පොඩක් අපිට සතුටුයි. ඒක නිසා තව කාලය තිබුණා නම් ඊටත් වඩා උපරිමය අපිට දරුවොත් එක්ක දෙන්න පුළුවන්කම තිබුණා කියලා හිතුණා දකිද්දී. නමුත් ඒ දරුවන්ට ඇත්තටම ආදරේ හිතුණ මට මේ ගොඩක් සතුටුයි. දරුවෝ අද දක්වපු සහයෝගයට ඒ දරු පැටවුන්ටත් ඒ දරු පැටවුන්ගේ දෙමව්පියන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ලබා දුන් සහයෝගයට. ඒ වගේම ආදිශ දරුවෝ කීප දෙනෙක් ඊයේ අපේ නංගිලා මල්ලිලා ඉන්න දරුවන්ගේ සහෝදර සහෝදරියාව ඒ අයත් පුංචි දැනුම් දීමකට අද තමයි නර්තන වලට ඉදිරිපත් කිරීම කළේ. අපේ කාලය ගලාගෙන යද්දී ඒ අවස්ථාව රසවත් කරන්නට ඒ දරුවන් දෙමව්පියන් මේ අවස්ථාවට සහභාගී වුණාට බොහොම ස්තුතියි. ඒ වගේම මේ වසරේදී අලුතෙන් එකතු වෙන දරුවෝ තවම මේ වැඩ කටයුතු නිසා මට ඒ දරුවන් දෙමව්පිය හමුවක් තාම කරන්න බැරි වුණා. නමුත් ඒ දරුවෝ දෙමව්පියෝ අද දවසේ අපිත් එක්ක සතුට බෙදා ගන්නට සුබ පතන්නට මෙතනට පැමිණියා. ඒ ඔබ සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම අද දවසේ ආරාධනයට පැමිණි ගුරු මාතාවරුන් කීප පෙළක් අපිත් එක්ක එකතු වුණා. සියඹලාවල ග්‍රාම සංවර්ධන පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය ශ්‍රියානි ලතා මහත්මිය, එතුමියට බොහොම ස්තුතියි. ඉවර වෙනකන් අපිත් එක්ක අපේ දරුවන්ගේ රස විඳිනට එකතු වුණා. ඒ වගේම ග්‍රාම සංවර්ධන සංස්කෘතික මධ්‍යස්ථානයේ දොරණුව පෙර පාසලේ සමන්තිකා ටීචර්ටත් බොහොමත්ම ස්තුතියි. අද දවසේ අපිත් එක්ක දරුවොත් එක්ක ඉන්න උදේ ආරම්භයේ සිට අවසානය දක්වා මේ වෙනකුණුත් හිටපු එක මටත් ලොකු හයියක්. ඇත්තටම අපේ පෙර පාසල් ගුරු ශාස්ත්‍රයේ සමගිය එකමුතුකම පෙන්වන එක ලක්ෂණයක් මේ අවස්ථාවත්. ඉතින් මේ දෙපළටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මගේ වම් අතයි දකුණු අතයි වගේ ඉන්න මගේ සහාය ගුරුතුමියන් දෙපළට බොහොමත්ම ස්තුතියි. මේ දවස් කීපය එකටම හිටියා මගෙත් එක්ක. ඒ දින සහයෝගයට වගේම අවුරුදු කීපයක ඉඳලා දරුවන් එවදී මට සහයෝගය දෙන මගේ මොළය හදවත හා සමානව මටත් කරදර කරමින් සහයෝගය ලබා දෙන අපේ කේශාලි රත්නසිරි ටීචර්ට. එතුමිගේ තුන්වෙනි දරුවා මේ පෙර පාසලට තාමත් එනවා. ලබන මේ අවුරුද්දේදී එකතු වෙනවා. ඒ ටීචර් ඇත්තටම ගුරුතුමිය
ලොකු සපෝට් එකක් දුන්නා. ලොකුම සහයෝගය ලබා දුන්නා මේ අපේ නර්තනාංග සංවිධානය කරගෙන යද්දී. ඔබතුමියටත් බොහොම ස්තුතියි. ඒ වගේම මේ දවස් කීපය ගොඩක් ඉවසලා හිටපු මගේ මහත්තයාටත් තාටත් පවුලේ සියලුම දෙනාටත් බොහොම ස්තුතියි. මොකද මේ කාලය තුළදී මගේ අතින් ගොඩක් අතපසුවීම් සිදු වුණා. දර්ශන තල පටිගත කිරීම වලදී එකතු වුණ ඒ කණ්ඩායමට බොහොමත්ම ස්තුතියි. නිවේදන කටයුතු වල යෙදුණ නාපාවල මහත්මයා සහ සුජීවා ගුරු මහත්මියට බෙහෙවින්ම ස්තුතියි. කෙටි දැනුම් දීමකින් ඔවුන් අප එකතු වෙලා අද දවස කාලය රසවත් කරන්නට ගලාගෙන යාමේ පහසුවට ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරා. ඒ දෙපළටම ස්තුතිවන්ත වෙනවා. ශබ්ද විකාශන යන්ත්‍ර සහ ආලෝකකරණයෙන් අපට ලොකු සහායක් ලබා දුණු ජගත් අයියා ඇතුළු ඒ ටීම් එකට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම දෙමව්පියන්ට බරක් නොවන විදිහට අපි ඇත්තටම පරිසරයේ කොටස්කරෝ කියන එක ලස්සනට ඉස්මතු කළපු පසන් පුතාගේ තාත්තා කමල් සහෝදරයා මම මහත්තයාට ඇත්තටම බොහොමත්ම ස්තුතියි. අපි අගේ කරන්නේ නැති සමහර මල් කොළ එකතු කරලා දෙන්න පුළුවන් උපරිම වටිනාකම පරිසරයට මේ අවස්ථාවට ලබා දුන්නා. හිතා ගන්නවත් බැරි විදිහේ පහන් වැඩක් නිර්මාණය කරා. කලින් දැකපු නැති විදිහේ දෙයක්. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. අපි හිතුවටත් වඩා අපේ කාලය එතකොට වියදම් ඔය හැම දෙයක්ම ලස්සනට කාටවත් බරක් නොවන විදිහට නිර්මාණ ටික සූදානම් කරා. ඒ ස්තුතිය අගය කළ යුතු අවස්ථාවක්. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම අද දවසේ අපිට සුබ පතන්නට පැමිණි ඔබ සියලුම දෙනාටත් නම් ගම් වලින් කියන්න අතපසුන යම් අයෙක් නම් ඒ සියලුම දෙනාටත් අපිත් එක්ක මේ කාලය වෙන් කරගෙන දරුවොත් එක්ක සතුට බෙදා ගන්නට එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. අද දවසේ ඉදිරිපත් කරපු තාත්තලාගේ දරුවන්ගේ නර්තනය ඇත්තටම මේ හරිම සතුටුදායකයි සංවේදී අවස්ථාවක් වුණා. මම දන්න විදිහට එක්කෝ අම්මා දුන්නට ඒ කමිසේ ඇඳ නැත්නම් අද උදේ පුංචි පණිවිඩයකට සුදු ෂර්ට් එක ඇඳගෙන ආවා. ඇවිල්ලා වේදිකාවේ ඒ නර්තනාංගය ඉදිරිපත් කරන්න විනාඩි 5කට කලින් තමයි දරුවත් එක්ක වේදිකාවේ ඒක පුහුණුවෙමු උනේ මම දැනුවත්. ඉතින් ඇත්තටම හරිම සංවේදී ලස්සනට ඒ වැඩසටහන වුණා. දෙමව්පියන්ටත් අම්මලා ඊයේ හවස පුළුවන් විදියට නර්තනාංගයක් සූදානම් කළා. අපේ තිබුණ කලබලයක් එක්ක වැඩිපුර සින්දු එකතු වෙලා තිබිලා. නමුත් ඒකටත් සාධාරණ ඉෂ්ට කරලා ඒකත් ලස්සනට ඉවර කරා. ඒ සියලුම දෙනාටත්ම බොහොමත්ම ස්තුතියි. ලැබුණ අවසර පුංචි දරු පැටවුන්ට වගේම දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබෙන වාසනාවන්ත සුබ නවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.